මේ මාස 11 වන දින කුජ කියන ග්‍රහයා මේෂ කියන රාශියට ගමන් කරනවා. මේ කුජ මාරුව, මේ ග්‍රහ මාරුව ගැන ඔබට ඔබගේ ලග්නයට කෙසේදයි කියලා අපි විමසමු. මේ කුජ කියන ග්‍රහයා මේ සෙන්පති ග්‍රහයෙක්, ග්‍රහලවේ සෙන්පති ග්‍රහයා ලෙස සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී භාවිතා කරන්නේ එහෙමයි. හිතුවක්කාර, දඟකාර ග්‍රහයෙක් කියලා කියනවා. ඉතින් මේ ග්‍රහයාගේ මාරු වීම මේ 11 වෙනි දින සිදු වෙනවා. ඒ විට ඔබගේ ලග්නයට කෙසේදයි කියලා අපි බලමු. ඇත්තටම කියනවා නම් මේක ඔබගේ ලග්නයේ, ඔබගේ කේන්ද්‍රයේ මේ කුජ කියන ග්‍රහයා ඉන්න ස්වභාවය, අනිත් ග්‍රහයන් ඉන්න ස්වභාවය, ගෙනියන දසා අතුරු දසා අතර ඔබට ගොඩක් වෙලාවට ඔබට කියන්න පුළුවන් ඔබ බිය යුතු නෑ. ඇත්තටම පේන දේ, දැනෙන දේ, දකින්න දේ මේ සත්‍යතාවය කියන්නේ. මේකත් එක්ක බලපුවාම අපිට ගොඩාක් වෙලාවට ගොඩක් හිතන්න පුළුවන් ඔබගේ මේ කුජ ග්‍රහයාගේ මාරු වීමත් එක්ක ඔබගේ ලග්නයට කෙසේද කියලා. මේෂ ලක්ෂයෙන් උපන් ඔබ කුජ ග්‍රහයා පළවෙන්නට පැමිණෙනවා. ඔබ ඊටාම කල්පනාකාරීව දැඩි ලෙස ඔබ කරන කියන දේ ඔබ යහපත් ආකාරයෙන් ඔබට වෙනම ධෛර්යයක් හා දෙයක් ලැබීමට පුළුවන් මේ කුජ ග්‍රහයාගේ පැමිණීමත් එක්ක. හැබැයි මේ අවස්ථාවේදී ඔබ ඉතා කල්පනාකාරී වෙන්න. ඔබට හිස බෙල්ලෙන් උඩ හිස ප්‍රදේශය ස්නායු නහරගත, එහෙම නැත්නම් දරුණු අලතුරු වගේ දේවල්, වැටීම් සීරීම් වගේ දේවල් බෙල්ලෙන් උඩ ප්‍රදේශයට සිදුව හැකි. එම නිසා ඔබ ඉතාමත් ප්‍රවේශමෙන් කල්පනාකාරීව ඔබ රිය පදවනවා නම්, ඔබ බයිසිකල් වල යනවා නම්, ඔබ අන්න ඒ වගේ දේවල් හිතාගෙන මේෂ ලග්නධාරී ඔබ යම්කිසි විදිහක කල්පනාකාරීව ගෙනියන්න. මොකද නැත්තම් මේක දැනගෙනත් දැකලත් බලලත් ඔබට මම කියලා ඔබ ඒක නැත්තම් ඔබ අතින් ඒක ඇත්තටම අපරාධයක්. ඒක නිසා ඔබගේ කටයුතු හරියාකාරව කර ගැනීමට ධෛර්ය ලැබෙනවා. රැකී ආරක්ෂා කටයුතු හොඳයි. ඔබගේ අධ්‍යාපනය ලැබෙන ළමයිට හොඳයි. හැබැයි මේ කුජ මාරුවෙන් ඔබට අර මං කිව්ව ප්‍රශ්න ටික තමයි විශේෂයෙන් ඔබ අත්දැකිය යුතු ඇත්තේ. ඒ වගේම උෂඹ ලග්නය, ඔන්න උෂඹ ලග්නධාරී ඔබට මේ කුජ මාරුව ඔබට නම් තරම් යහපත් කාලයක් නෙමෙයි ගත වෙන්නේ. ඔබ ඊටාම ප්‍රවේශම් වෙන්න මේ කාලේදී. උෂඹ ලග්නධාරී ඔබට ඊටාම රැකියාව කියන දේ ඔබ ඊටාම පරිස්සම් කරගන්න ඕනේ. විශේෂයෙන්ම ඔබට ස්ථානයේ, රැකියා ස්ථානයේ යම්කිසි විදිහකින් ඉහළ නිලධාරීන් එක්ක ආගියුමන්ට් එකක් යන්න පුළුවන්. ඔබ කතා කරන භාෂාව වැරදි විදිහට ඒගොල්ලන්ට තේරුම් අරගෙන තමයි එවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඔබට රැකියාව එපා වීමක්, කලකිරීමක්, රැකියාව මාරු කිරීමක් වැනි දෙයක් වෙන්න පුළුවන්. මේ සුළු කාලය තුල යෙදෙනවා නම් ඔබ ඊටාම කල්පනාකාරීව ඔබගේ කටයුතු කරගන්න. ඒ වගේම ඔබ අධ්‍යාපන කරන ආකාරයෙන් නම් ඔබගේ අධ්‍යාපන කටයුතු වලටත් සමහර වෙලාවට බාධා එල්ල වෙන්න පුළුවන්. සමහර විට ඒත් ඔබගේ හිතේ තියෙන ධෛර්යය, මේ හැම දෙයකටම ඔබගේ ධෛර්යය තියෙනවා නම් ඔබට හැම දෙයක්ම ඉටු කරගන්න පුළුවන්. ඒක නිසා උෂඹ ලග්නධාරී ඔබගේ අධ්‍යාපන කටයුතු යහපත් ආකාරයෙන් කරගන්න පුළුවන්. අසනීප තත්ත්වයන් ගත්තොත් ඔබ ඊටාම් ප්‍රවේශම් වන්, වැටීම් සීරීම් වැනි දේවල් වලින් ඔබගේ ඇට මිදුළු වලට හානි සිදු විය හැකියි. එම නිසා ඔබ ඒ ආකාරයෙන් ඔබට ඒ වගේම මැහුම් දැමීමක් වැනි දේවල්, ඒ වගේ දේවල්, කැපීම් වැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ ඒ වගේ දේවල් වලදී ඊටාම ප්‍රවේශම්කාරී වන්න. උෂඹ ලග්නධාරී ඔබ අධ්‍යාපන කටයුතු ඔබට යහතින් කර ගැනීමට හැකියාව ලැබෙනවා ඇත. ඔන්න මිථුන ලග්නධාරී ඔබට කුජ මාරුව ඊටාම යහපත් කියලා කියනවා. මෙන්න මිථුන ලග්නධාරී ඔබ ඊටාම යහපත් ආකාරයෙන් ඔබගේ කටයුතු කාරණා කරගන්න පුළුවන් කාලයක් කියලා මට පෙන්눔 කරනවා. ඔබ විශේෂයෙන් ව්‍යාපාර කටයුතු කළ යෙදෙනවා නම්, යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනවා නම්, ඒ වගේම යකඩ සම්බන්ධව වැඩ කටයුතු කරනවා නම්, ඔබ පොළොව සම්බන්ධව කුෂිකාර්මික කටයුතු කරනවා නම් ඔබට අන්න යහපත් කාලයක්, යහපත් ලැබීමක් ළඟා කර ගැනීම, ආර්ථිකය වර්ධනය කර ගැනීම, ඔබගේ ඒ කටයුතු කාරණා ආකාරයෙන් ඉෂ්ට වෙන්න පුළුවන් හොඳම කාලයක් තමයි මිථුන ලග්නධාරී ඔබට අධ්‍යාපන කටයුතුද ඔබට යහතින් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම රැකී ආරක්ෂාවල උසස් වීම, රැකී ආරක්ෂාවල තිබෙන ප්‍රශ්න විසඳෙන කාලයක්, උසස් වීම ලැබෙන කාලයක්. ඔබට මේ ප්‍රමාදව තිබුණ උසස් වීමද ලබාගෙන ඔබගේ ආර්ථිකය යහපත් කරගන්න පුළුවන් කාලයක් කියලා කියනවා මේ කුජ මාරුව මිථුන ලග්නධාරී ඔබට.
ඊට පස්සේ අපි ගමු කටක ලග්නේ. කටක ලග්නධාරී ඔබට කටක ලග්නේ 10 වෙනිට කුජ පැමිණෙනවා. ඔබේ රැකී ආරක්ෂාව අධ්‍යාපනය ඉදිරියට යෑමට ඔබගේ රැකී ආරක්ෂාවේ යම්කිසි විදිහකින් ඔබට උසස් වීම ලැබීමට තිබුණා නම් ඒ උසස් වීම ලැබීමටද ජයග්‍රහණය කිරීමටද හැකියාව ලැබෙනවා. ඊටාම හොඳයි ඔබට ධෛර්යවන්ත හොඳ ගමනක් යන්න පුළුවන් ආදායම් මාර්ගයේ සරු වෙන්න පුළුවන් කාලයක් කටක ලග්නධාරී ඔබට. ඒ වගේම ධනහිස් සම්බන්ධව අසනීප තියෙනවා නම් ධනහිස් සම්බන්ධව දේවල් තියෙනවා නම් ඔපරේෂන් වැඩි ඇවිදින්න අපහසු අය ඉන්නවා නම් ඒගොල්ලොන්ට යම්කිසි විදිහකින් ශල්‍ය කර්ම වැනි දේවල් වලට භාජනය වීමට ඇති වෙනවා. ඒ වගේම අධ්‍යාපන කරන දරුවන්ටද අධ්‍යාපන කටයුතු වල නියැලෙන වැඩිහිටි අයටද මේ කාලය යහපත් කාලයක් කියලා කියන්න පුළුවන්. කටක ලග්නධාරී ඔබගේ ආදායම සරු වෙනවා. සුබ කාලයක් ගත වෙනවා. සිංහ ලග්නධාරී ඔබට මේ අවස්ථාවේදී සෙනසුරු අෂ්ටමේ රාෂ්ටකයක් ගත කරන කාලයක්. මේ සෙනසුරු අෂ්ටමේ රාෂ්ටකයේ ගත කරන කාලය වුණාට ඔබගේ කුජ 9 වැන්නේ ඉඳගෙන පුණ්‍ය කටයුතු වලට ඔබට අවබෝධ වීමට ඒ කියන්නේ බාධක බිඳගෙන ඉදිරියට යෑමට හැකියාවක් ඇති වෙනවා. ඔබ හැබැයි පුණ්‍ය කටයුතු වල යෙදෙනවා නම් ඔබට ඒ කටයුත්ත සාර්ථකව කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. එම නිසා සිංහ ලග්නධාරී ඔබගේ සියලු කටයුතු සාර්ථක වීමටත් ඔබට හරි දේ අවබෝධ වීමටත් ඒ කියන්නේ දැන් කර්ම විපාකයේ ස්වභාව ධර්මයේ මේ වෙන දේ මේකයි කියන එක අවබෝධ වීමට ඔන්න හොඳ කාලයක් සිංහ ලග්නධාරී ඔබට. ඔබ සිංහ ලග්නයේ පන් කෙනෙක් නම් ඔබට මේ අතරම ඔබගේ සෙනසුරු ඒ රාෂ්ටකය යන නිසා ඔබ පුණ්‍ය කටයුතු වලට යෙදී ඔබගේ ඒ කටයුතු කාරණා හරියාකාරව කර ගැනීම නම් ඔබට මේ ආකාරයෙන්ම ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන් සිංහ ලග්නධාරී ඔබ. අධ්‍යාපන කටයුතු වලද මේ ආකාරයෙන්ම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වෙනවා ඇත. කන්‍යා ලග්නධාරී ඔබගේ අටවැන්නට කුජ පැමිණීම ඊතරම්ම යහපත්මයි කීමට හැකියාවක් නැත. සමස්තයක් වශයෙන් සාමාන්‍ය පලාපලයක් හැටියට අටවැන්න ඔබගේ භූමි සම්බන්ධව කටයුතු කරනවා නම් ඔබ ওই මැණික් ව්‍යාපාර වැනි කටයුතු කරන අයට නම් යහපත් කාලයක් පොළවෙන් ආශ්‍රිත දේවල් ලබා ගැනීමට. නමුත් ඔබට රෝග පීඩා ඇත්නම් ඔබට ඔපරේෂන් වැනි දේවල් කිරීමටත් ඔබ බඩ ආශ්‍රිතව ඉනෙන් පල්ලෙහා ආශ්‍රිතව තියෙනා වූ අසනීප තත්වයන් වලදී හරියාකාරව බෙහෙත් නොගෙන ගත්තොත් ඔබට හදිසි ශල්‍ය කර්ම වලට පවා මුහුණ දීමට ඇති. ඒ කෙසේ නමුත් ඔබට අධ්‍යාපන කටයුතු වලට යම්කිසි විදිහකින් කම්මැලි වෙලා හිටපු කාලයක් අධ්‍යාපන කටයුතු වලින් ඉහළ තත්ත්වයක් ලබා ගැනීම පුළුවන්. රැකී ආරක්ෂා කටයුතු වලදී ඔබ හැංගිලා තිබ්බ දක්ෂතා එළි දක්වමින් ඔබට ඔබේ ගමන යෑමට හැකියාවක් ලැබෙනු ඇත. තුලා ලග්නධාරී ඔබට ඔබගේ 7 වෙනිට කුජ පැමිණීම මත ඔබගේ අදිෂ්ඨාන සඵල වෙන ඔබ ක්ෂණික ක්‍රියාකාරීත්වයක් ඇතිවෙන විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයක් ඇති වෙන කාලයක්. ඉතින් මේ විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ඇති වෙන කාලයේදී ඔබට හොඳ නරක දෙපැත්තටම ඇති වෙනවා. එම නිසා ඔබ ඊටාම කල්පනාවෙන් විශේෂයෙන් කාන්තා පාර්ශවය, ඒ කියන්නේ විවාහ නොවන විවාහ බලාපොරොත්තු වෙන විවාහ වුණ හෝ කාන්තා පාර්ශවයේ විරුද්ධ ලිංගිකයන්ගේ සම්බන්ධකම් වලින් යම්කිසි විදිහකට ඒක හරියට සිද්ධ වුනේ නැත්නම් නිന്ദා අපහාස අපවාද වැනි දේවල් ඇතිවීමට ඉඩ ඇති. ඔබ ඊතා ප්‍රවේශම් වන්න. නමුත් ඔබගේ ධෛර්යය ඔබ අවුල ව්‍යාපාර කරනවා නම් ඒ ව්‍යාපාර කටයුතු වල යම්කිසි සතුරු කරදර යම්කිසි ප්‍රශ්න මතුවීමත් සමගම ඔබගේ ව්‍යාපාර කටයුත්ත ඒ අතුරුෙන් ඒ තුලින් දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අධ්‍යාපනය කරන අයටද උසස් අධ්‍යාපනය කරන අයටද තරම් අහිතක් නොවන කාලයක් වනු ඇත මේ කුජ මාරුව. උච්චික ලග්නධාරී ඔබට ඔබගේ ලග්නාධිපති 6 වෙනිට පැමිණීම මත ඔබගේ සතුරු කරදර තිබේ නම් මෙතෙක් කල් තිබි පැවති සතුරු කරදරයන් වලින් ඔබට දියුණුවක් ජයග්‍රහණයක් ලබා ගැනීමට පුළුවන්. සතුරන් මෙල්ල කර ගැනීමට සතුරන් මර්ධනය කර ගැනීමට හැකියාවක් එන කාලයක් වගේම ඔබට ණයතුරුස් වගේ දේවල් තිබ්බනම් අන්න ඒ දේවල් වලින් මුදවාගෙන ඔබගේ රැකී ආරක්ෂා කටයුතු ඉහළ මට්ටමකට ගෙනියන ඔබගේ රැකියාවේදී ඔබ කැපිපෙනෙන ඔබ මහන්සි වෙන ධෛර්යවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ ඒ රැකී ආරක්ෂාවේ මෙතෙක් ඔබ මන්දගාමීව සිටි ඔබ ඒ රැකී ආරක්ෂා කටයුතු වලදී ඔබට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමට හැකියාව ඇති වෙනවා. මේ වගේම අධ්‍යාපනය කරනකොට අධ්‍යාපනයේ කටයුතු වලටද යහපතක් ලැබෙන අතරම ඔබ විශේෂයෙන්ම ඔබගේ රැකියාවේ තියෙන දුර්වල ගතිය මගහැරී යනවා.
ධනු ලග්නධාරී ඔබ ධනු ලග්නධාරී ඔබට ගුරු පස්වැන්නට පැමිණීම මත ඔබගේ සියලු කටයුතු කාරණා බලාපොරොත්තු ඉෂ්ට වීමට හැකියාවක් ලැබෙන කාලයක් වන අතර ඔබ යම්කිසි විදිහක බලාපොරොත්තුවෙන් ඉන්නා වූ රැකියාව අධ්‍යාපන කටයුතු වලට ඔබට යහතින් වැඩ කටයුතු කර ගැනීමට තිබුණු කම්මැලි ගතිය නැති කර ගැනීමට පුළුවන්. නමුත් රෝගයේ පැත්තෙන් බලපුවහම ඔබ විශේෂයෙන් කල්පනාකාරී වන්න විදුලි සැර වලින් ඒ වගේම ගින්දර වලින් ප්‍රවේශම් වීමටත් ඔබගේ යම්කිසි විදිහ පපු සම්බන්ධව අසනීපතා තියෙනවා නම් ඔබට කොලෙස්ටරෝල් වැනි තත්ත්වයන් තියෙනවා නම් ප්‍රවේශම් වෙන්නේ ඒ වගේ අසනීප වලින්. මොකද ඔබට ඒ අසනීප වලින් යම්කිසි විදිහකින් ප්‍රශ්නයක් ඒමට පුළුවන්. නමුත් ඔබගේ ඒ ගතිය ඔබට මකා ගැනීමට හැකියාව ලැබෙනවා ඔබ කරන පින් මත ඔබ කරන කාරණා මත ඔබ කරන කටයුතු මත එම නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු වලද ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වලද ඔබගේ නිවසේ තියෙන පවුලේ සමාදානය පිළිබඳව යහපත් කාලයක් කියලා කියන්න පුළුවන්. අසනීප පැත්තෙන් ඔබගේ වෛද්‍යවරයෙක් හමුවේ ඔබ කරගැනීමට තිබෙන කටයුතු ඒ ආකාරයෙන් කරගන්න කියලා ධනු ලග්නධාරී ඔබට ඇරයුම් කරනවා. මකර ලග්නධාරී ඔබ මකර ලග්නයේ තමයි කුජ ඇත්තටම උච්ච රාශියකට පැමිණෙන්නේ මකර ලග්නයට. නමුත් දැන් මේ කුජ ඇවිල්ලා තියෙන්නේ මකර ලග්නයට නෙමෙයි මේෂ ලග්නයට. නමුත් කුජ කියන ග්‍රහයාට සුබ ස්ථානයක් වෙනවා මකර රාශිය. එම නිසා රාජයෝග තවව ඇති වෙන. ඉතින් ඔබගේ මකර ලග්නධාරී ඔබට මේ හතරවැන්නට පැමිණෙන කුජ ඊටාම කේන්තිකාරී කේන්ති යන ඔබට කෙනෙක්ව නුරුස්සන් නැති ගතියක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ නිවසේ අය සමග සම්කිසි විදියට අඩදබර වලට පැටලෙන්න පුළුවන්. නමුත් නිවාසලාභී ලබා ගැනීමට තිබෙනවා නම් ඒ නිවාස ලබා ගැනීමට භූමි සම්බන්ධව ඒ ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳෙන කාලයක් වෙනවා. ඒ වගේම මේ කුජමාරුව ඔබට ඔබගේ නිවසේ එකම ලග්න දෙකක ඉන්නවා නම් ඔබගේ සැමියා බිරිඳ ඔබ දෙදෙනා ඉතා කල්පනාකාරී අයුරින් එක්කෙනෙකුගේ කේන්තියම අඩු කරගෙන ඔබ සුහදව සිටීමට පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. මොකද නැත්තම් ඔබට ඔබගේ පවුලේ ගෙදර නිතරම කේන්ති යන නිසා ඔබ දෙදෙනාම එකම විදිහට කේන්ති අර ගැනීම මත ඔබගේ පවුලේ ප්‍රශ්න ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රාථමික අධ්‍යාපනය ලබන ළමයිට යහපත් කාලයක් වෙනවා. රැකී ආරක්ෂාවලද ඔබට තරමක විරුද්ධවාදීන් ඇති වුවත් ඔබට මේ මැඩගෙන ඔබගේ කටයුතු කර ගැනීමට හැකියාව ඇති වෙනවා. කුම්භ ලග්නධාරී ඔබ කුම්භ ලග්නධාරී ඔබ විරුද්ධවාදීන් මත එය ජයග්‍රහණය කරගෙන යන්න පුළුවන් ගමනක් කියලා කියනවා. ඒ වගේම ඔබට මුදල් ආකාරයෙන් වියදම් වීමටද ජීවිතයට බාධා පැමිණීමටද ඇති බැවින් ඉදිරියට යන ගමන ඔබගේ ඊතා ප්‍රවේශම් සහගතව යා යුතුයි. ඔබගේ රැකී ආරක්ෂාව පිළිබඳ යම්කිසි විදිහකින් යම්කිසි ප්‍රශ්න මාලාවක් මතුවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට පිළිතුරු දීම ඔබම විය යුතුයි. ඔබට ඉදිරි අධිෂ්ඨාන ශක්තිය ධෛර්යය තියෙනවා. නොපැලෙන සුළු ගතිය තියෙනවා. අන්න ඒක නිසා ඔබගේ ගමන යන්න පුළුවන්. අධ්‍යාපන කරන දරුවන්ටද සියලු දෙනාටම මේ කටයුත්ත හරියාකාරව කරගන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබෙනවා. අසනීප වශයෙන් ගත්තහම ඔබගේ බෙල්ල සම්බන්ධව අසනීප ඇතිවිය හැකි. ඒ නිසා ඔබ තරමක කල්පනාකාරීව කටයුතු කරන්න. මීන ලග්නධාරී ඔබ මොන මීන ලග්නධාරී ඔබට නම් යම්කිසි විදිහක ඊතරම් සුබ කාලයක් යහපත් කාලයක් නොවේ කියලා කියන්න පුළුවන්. මොකද ඔබ ලග්නේ රාෂ්ටකයක් ගත කරන මොහොතක මේ කුජ මාරුව යන්නේ ඔබගේ දෙවැන්නට එන්නේ. දෙවැන්නේදී තිබෙනා වූ කතා කිරීමේදී යම්කිසි තැනකට ගිහිල්ලා ඔබ ක්‍රියා කරන්නේද්ද ඔබ කෙනෙක් හම්බෙලා කතා කරන මොහොතක හෝ ඔබට යම්කිසි විදිහකින් තව කෙනෙකුට ඔබව වැරදි විදිහට පිළිගන්න වැරදි විදිහට අවබෝධ වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔබ ඊටාම කල්පනාකාරී වෙන්න. ඔබගේ කටයුතු කරන මොහොතක වචනේ පරිසමාප්තත්වය දැනගෙනම කටයුතු කරන්න කතා කරන්න. ඒ වගේම පෞල් ජීවිතයේ යම්කිසි විදිහකින් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට විසඳුම ඔබම තමයි. ඉතින් ඒ වගේම ඔබගේ වම් පැත්ත විශේෂයෙන් වම් අත වම් කකුල අන්න සෞඛ්‍ය වශයෙන් ගත්තහම වම් අත වම් කකුල ඒ වගේ දේවල් ප්‍රවේශම් කරගන්න ඔබට ඒ කුජමාරුවත් සමග ඒ රාෂ්ටකයක් යන නිසා ඔබට සෞඛ්‍ය පැත්ත ඊතරම් යහපත් පැත්තක් කියලා මට පෙන්වන්න කරන්න බෑ. නමුත් ඔබගේ මුදල් යම්කිසි විදිහකින් මොනියම් දෙයකට හෝ නිකරුණේ වියදම් වීමට වියදම් කරවීමට ඇති හැකියාව වැඩි. ඒක නිසා ගොඩක් වෙලාවට ඒක අසනීප තත්යකටත් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ ආර්ථිකය
මුදල් වියදම් කිරීම ගැන ඔබ කල්පනාකාරී වෙන්න. මොකද මේ අවස්ථාවේදී ඔබට ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් යන නිසා අනිසි ලෙස මුදල් වියදම් කර ගැනීමට ඇති තත්ත්වය මගහරවා ගැනීම පිණිස මීන ලග්නධාරී ඔබට මේ කුජමාරුව ඊතරම් යහපත් නොවන බව පෙන්වන අතර ඔබට හැකි ආකාරයෙන් පින්දහම් ගුණගරුක කටයුතු කිරීමෙන් ඔබගේ ඒ தත්ත්වය මගහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ කුජමාරුවෙන් ඔබගේ ලග්නයට සුබ තත්ත්වයන් වැඩි දියුණු කරගන්නත් අසුබ තත්ත්වයන් මගහැර ගන්නත් මෙන්න මේ පින්කම් ටික කිරීම ඊටාම යහපත්. ඔබට පුළුවන් ඔබගේ නිවසේ පාන්දර නැගිට්ටහම ඔබ කකුල් දෙක බිමට තබන්නට පොළවට ස්පර්ශ කරන්න පෙර සියලු ලෝක සියලු සත්වයන්ට මෛත්‍රිය පතුරවන්න. දෙවැනි කාරණාව තමයි ඔබ සත්තුන්ට ගොඩක් වෙලාවට කිරි මිශ්‍ර කරලා පාන් හෝ එවැනි දෙයක් සත්තුන්ට කන්න තියලා ඒ සත්තුන්ට වතුර නාන්න බොන්න වතුර සපේම ඊටාම සුබයි ඔබ අපල තත්ත්වෙන් ගත කරන කෙනෙක් නම්. ඒ වාගේම ඔබ බෝධි පූජා තිබීම ඊටාම යහපත්. gedara අපි හැම කෙනෙක්ම බුදුන් වඳිනවා. අන්නේ බුදුන් වඳින වෙලාවට ඒ නවාරහදී බුදුන්ගේ ගුණ නාමය මෙනෙහි කරගෙන ඔබ වන්දනාමාන කරනවා නම් මේ ඔබගේ අපල තත්ත්වයේ මගහැරව ගන්න ඊටාම යහපත්. ඒ වාගේම ඔබ පන්සලකට ගිහිලා වඳින්න කම්මැලි. ඔබට වඳින්න දන්නේ හෝ එපා වීමක් හෝ ඇතනම් ඔබ එක පහනක් පත්තු කරලා එක හඳුන් කූරක් පත්තු කරලා ඔබ බෝධියක් ළඟ ඉඳගෙන ඉන්න අඩුම ගානේ පැය භාගයක්වත් ඔබගේ තිබෙන ඍණ ශක්තියන් එළියට ගිහිල්ලා ඔබගේ ධන ශක්තිය කියන්නේ ඔබ ඕරායක බෝධියෙන් ලැබෙනා වූ බෝධින් වහන්සේගේ ඒ පත්‍ර වලින් ලැබෙනා වූ කිරණ ශක්තිය ඔබගේ ශරීරයට ඇතුල් වීම ඊටාම යහපත්. පුළුවන් නම් කරණීය මෙත්ත සූත්‍රය මේ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ ඊටාම වටිනා සූත්‍රයක්. මේ කරණීය මෙත්ත සූත්‍රයේ දිනකට 21 වතාවක් 3 මාසයක් යනකම් ඔබ කියනවා නම් ඔබගේ සියලු ප්‍රශ්න වලට විසඳුමක් වෙනවා. ඒ වගේම අபிසම්බිදාන පිරිත ඊටාම යහපත්. මේ අபிසම්බිදාන පිරිතෙන් ඔබ වන්දනාමාන කරලා හවසට අඩුම ගානේ 11 වතාවක්වත් කියනවා නම් ඔබට යහපතක් සැලසෙනවයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම සිල්වත් ගුණවත් භික්ෂූන්ට උපස්ථාන කිරීම, සිවුරු පූජා කිරීම, අන්න ඒ වගේ කටයුතු වලින් ඔබගේ මේ සියලුම ප්‍රශ්න මගහරවා ගන්න, අපල තත්වයන් මගහරවා ගැනීමත්, හොඳ තත්වයන් වැඩි දියුණු කර ගැනීමටත් මේ ක්‍රම ටික ඔබට අවශ්‍ය විදිහට කරගන්නවා නම් ඔබ හදවතින්ම කරගන්නවා නම් ඔබට ගුණයක් ලබා දෙනවා. ඒක සාර්ථක කර ගැනීමට මගක් සැලසෙන බව සහතිකයි.